භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සමයේ සච්චක නම් එක්තරා මාන්නාදික බමුණෙක් වාසය කළා. ඔහු අති පණ්ඩිතයි. ඔහු සිතා සිටියේ තමන් ලොව සිටිනා මහා ප්‍රඥා බවයි. තමන්ගේ ප්‍රඥාව ඇත්තේ උදරයේ යයි විශ්වාස කළ ඔහු දවසින් දවස වැඩිවන ප්‍රඥාව නිසා උදරය පැලී යයි සිතා එය වටා පටියක් බැඳගෙන සිටියා. ඒ වගේම ඔහු විරූපී පුජ්‍යලයෙක්. කෙසේ වෙතත් සච්චක කියන්නේ බොහෝ දැන උගත්කම් තිබූ අයෙක්. එයින් ආඩම්බර වූ මේ සච්චක බුද්ධ ශ්‍රාවකයන් හමු වූ විට වහසි බස් කියා කෝ ඔබේ ශාස්ත්‍රූ ශ්‍රමණ ගෞතමයාණන් කියන්න ඔහුට මා සමග වාදයකට එන්න කියා මා ඔහු අන්ත පරාජයකට පත් කරනවා යනුවෙන් පවසයි. දිනක් ඔහු ශ්‍රමණ ගෞතමයාණන් මා සමග වාදයට එන්න හැ. ඒ නිසා මමම ඔහු සොයාගෙන වාදයකට යනවා සිතා එදින සන්ධ්‍යාවේ මේ වාදය බැලීමට බුදුරදුන් වැඩ සිටි දම්සභා මණ්ඩපයට එන ලෙස රටේ රජුට හා බොහෝ දෙනාට පණිවිඩය වූවේය. කී ලෙසම මේ වාදය බැලීමට බොහෝ දෙනා අවුත් සිටියේය. එවිට සච්චක මෙසේ වාදය ආරම්භ කළේය. ශ්‍රමණ ගෞතමීනි, මම ඔබගෙන් මෙසේ අසමි. ඔබ ඔබගේ ශ්‍රාවකයින් හික්ම වන්නේ කෙසේද? එවිට බුදුහිමියන් සච්චකය සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය අනාත්මය එබැවින් පංචස්කන්ධය අනිත්‍ය අනාත්මය කියා මම ඔවුන් හික්මවමි. යලිත් සච්චක පංචස්කන්ධය යනුවෙන් ස්ථීර දෙයක් නොමැතිනම් එයින් කුසල් අකුසල් සිදුවන්නේ කෙසේද? එය හරියට කුඹුර නැතිව වී වගා කර අස්වනු ගන්නවායයි කීම වගේ නොවේද? මේවද ඔබ ඔබේ ශ්‍රාවකයන්ට උගන්වන්නේ? හරිමාගෙයි. එවිට බුදුහිමියන් සච්චකය ඉක්මන් නොවනු මම නුඹගෙන් පැනයක් අසා ඊට පිළිතුරු දෙමි. නුඹ පවසන්නේ පංචස්කන්ධය ආත්මයයි කියාද? එවිට සච්චක ගෞතමයිනි, ඕකත් පැනයක්ද? මාත් මෙතන සිටින සියලු දෙනාත් පංචස්කන්ධය ආත්මයයි පිළිගනිමු. රැස්ව සිටින ජනතාවෙනි, එහෙම නේද? එවිට භාග්‍යවතුන් වහන්සේ සච්චකය නුඹ නුඹේ හිස මතට එන හෙනගෙඩිය අන්‍යයන්ගේ හිස් මතට දැමීමට උත්සාහ නොගන්න. ඒ පිරිසට එසේ ඉන්නට හැර මාහට නුඹම පිළිතුරු සපයන්න. එවිට සච්චක මා සතුව ඇති පංචස්කන්ධය ආත්මයයි මම ස්ථීරවම කියමි. එවිට බුදුහිමියන් හොඳයි සච්චකය, රජ කෙනෙකුට රාජ්‍යයක් පැවරුණු විට ඔහුට එහි තම මනාපය අනසක පැතිරවිය හැකි. එහි වැසියන්ට මෙසේ කරන්න කියා අණ කළ හැකි. එය එසේයයි කියා නුඹ පිළිගන්නේහිද? එවිට සච්චක මම ස්ථීර වශයෙන්ම පිළිගනිමි. යලිත් බුදුහිමියන් එසේනම් නුඹටත් පංචස්කන්ධයයි කියනු ලබන ස්ථීර ආත්මයක් ඇත්නම් නුඹටත් කැමති පරිදි ඊට අනකිරීම් කළ හැකි නොවේද? ඍසි පරිදි පවත්වාගෙන යා හැකි නොවේද? ඇත්තටම නුඹට එය කළ හැකිද? සච්චකය තමන්ටම මෙසේ කියාගති. දැන් මා එය එසේය පිළිගන්නවායයි කීවෝතින් නුඹ උදරය පටියකින් පාලනය කරන්නේ ඇයි? නුඹට එය අනකිරීමකින් කිරීමට හැකි නේද? එසේම නුඹ විරූපී ශරීරයක් ඇතිව සිටින්නේ ඇයි? එය තමන් කැමති පරිදි සුරූපී කොට ගත හැකි නොවේද? ගෞතමයන් නිසැකවම අසනු ඇත. එසේ නොවේය. නොපිළිගන්නවායයි මා කීවෝතින් එය මා කලින් කී දේ සමග ගැලපෙන්නේ නැත. මම අසරණ වෙමි. දැන් සච්චකයාගේ සිරුරෙන් දහඩිය වැගිරේ. කටේ කෙලසිදී වේලී ගොස් දියෙන් ගොඩ දැමූ මත්ස්‍යකුසේ සැලෙන්නට විය. එවිට බුදුරදුන් සච්චකය මේ බලනු මාගේ සිරුරින් දහඩිය බිඳුවකදු නොගලයි යනුවෙන් කියා සිය චීවරය මදක් ඈත් කොට පෙන්විය. සච්චකය නුඹ පැමිණියේ මා සමග මහත්සේ වාද කිරීමටයි. දැන් නිහඬව ඉන්නේ ඇයි?
මා ඇසූ දෙයට පිළිතුරු දෙනු. නැවතත් බුදුරදුන් පැවසීය. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙන්න යයි දෙවතාවක්ම කී නමුත් සච්චක නිහඬව සිටියේය. එවිට සක්දෙවිඳුන් ඔහුට පමණක් පෙනෙනසේ මහා බියකරු යක්ෂ රුවක් මවා සිය ආයුධයෙන් ඔහුගේ හිසට පහර දීමට සැරසෙන අන්දමින් පෙනී සිටියේය. සෑහෙන වේලාවක් නිහඬවම ඒ මේ අත ඇඹරමින් සිටි සච්චක ඉන් බියටපත් වී භාග්‍යවතුන් වහන්සේ දෙවන වතාවට ඇසූ විට බැරිම තැන මෙසේ පිළිතුරු දුනි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මගේ පංචස්කන්ධය හෙවත් ආත්මය මට කැමති පරිදි පවත්වා ගත නොහැකිය. සච්චකය, සියලු සංස්කාර ධර්මයන් ඇතුළු පංචස්කන්ධය අනිත්‍යයි, අනාත්මයයි, එයින්ම පැහැදිලි නොවන්නේද? එවිට සච්චක ඔබ වහන්සේ කී දෙය සත්‍ය බව ඊටාම පැහැදිලි. එසේම මා මෙතෙක් දරූ මතය මා මෙහිදී ප්‍රකාශ කළ දෙය වැරදි බවත් ඊටාම පැහැදිලි. මේ මොහොතේ පිරිස සච්චකයාට සරදම් කර සමච්චල් කර මහා හයියෙන් සිනාසෙන්නට විය. ඒ අතරින් එක් අයෙකු නැගිට මෙසේ කීවේය. සච්චකයා හැදුවේ අපිවත් පටලවා ගන්න. සච්චකය, නුඹ මෙතෙක් කල මා පණ්ඩිතයෙක් මී කියමින් බුදුරදුන්ටත් ශ්‍රාවකයන් වහන්සේලාටත් අවමාන කළා. පුරසාරම් දෙව්වා. වහාම ගොස් බුදුරදුන් සමා කර ගනුව. එවිට සච්චක මෙසේ කියන්නට විය. තමන්ට නිකරුණේ අවමන් කළ හා ගර්හා කළ උදවියටත් තමන් නැසීමට කටයුතු යෙදූ අයටත් සමාවදී මෛත්‍රිය පැතිර වූ තථාගතයන් වහන්සේ මට සමාව නොදෙනසේක්ද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ, මම වාදයෙන් පෙරදුනෙමි. ජය ඔබ වහන්සේ සතුය. මෙතෙන් සිට මම මගේ සියලු අදහස් වෙනස් කර ගනිමි. අනේ හිමියනි, මම තුනුරුවන් සරණ ගිය උපාසකයෙකු කරගනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ ඔහු එතැන් සිට තුනුරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙසින් පිළිගත්සේක.